Hi guys, welcome back to my channel. ඔක්කොටම කලින් ඔයගලන් ගිහලා මාව TikTok එකේ follow කරන්න shen_fdo123. ඒක කියන ගමන් guys, අද මම ලෑස්ති වෙන්නේ ඔයගලන්ව මාත් එක්ක shopping අරන් යන්න. අද මම මොනවද ගන්න බලාපොරොත්තු වෙන්නේ? මම කාර්යබහුල කෙනෙක් හැටියට මම ඔෆිස් එකේ වැඩ කළා. ඊට පස්සේ guys මම කිලින්ම යන්නේ gym එකට. ඒක ඕගලන් එක්ක මම share කරපු නැති ලොකු රහසක්. ඉතින් අද ඉඳන් මම ඕගලන්ට මගේ gym එකේ වෙන දේවල් share කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ළඟදී අපේ ගෙවල් ගාව sports wear store එකක් ඒගොල්ලෝ open කරලා තියෙනවා. ඉතින් මම හිතුවා මම ඇත්තටම guys gym පටන් ගත්තේ ගෙදර තියෙන ඇඳුම් වලින්. ඇත්තටම මට අනවශ්‍ය විදියට මම ස්පෙන්ඩ් කරේ නෑ. මොකද මගේ ප්‍රෝග්‍රස් එක එහෙම ලුකුවට තිබ්බ නැති නිසා මම ගෙදර තිබ්බ ඇඳුම් දෙක තුනක් එක තමයි මගේ gym journey එක පටන් ගත්තේ. ඉතින් දැන් it's been almost 4 months. 4 months මම complete කරලා මගේ ලුකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා guys. ඉතින් I thought of giving myself a small treat with buying some new outfits. ඉතින් gym එකට suit වෙන ලස්සන outfits කීපයක් මම අද purchase කරා guys. ඉතින් මේ තියෙන්නේ මම try out කරපු fits කීපයක්. ඉතින් ඇත්තටම මම sizes අතින් බලුවොත් මම ඉස්සර ඇන්දේ XXL, XXL කියන ranges. UK sizes වලින් 14, 16, 18 upwards තමයි මම ඇන්දේ. මට දැන් guess what guys? Now I can fit into sizes, UK sizes starting from 12. එතකොට ඕනම normal size එකක medium, large මට ලස්සනට fit වෙනවා. ඉතින් ඒක මම ජීවිතේ ළඟා කරගත්ත ලොකුම achievement එකක් කියලා මම විශ්වාස කරනවා. මොකද ඕගොල්ලන් දකිනවා මගේ progress එක. ඉතින් හරි මාසයි මෙහෙම ඇඳලා ලස්සනට පෙනෙද්දි තමන්ගේ progress එක පෙනෙද්දි හරිම ආසයි guys. මමත් ඉතින් ඕගලන්ට කැරකි හැඩ පෙන්නන්නේ ඕගලන්වත් මේකෙන් පොඩියට හරි motivate කියන බලාපොරොත්තුව පිට. ඉතින් අපි බලමු මම තව මොනවද try out කරන්න කියලා. ජිම් අදින ඇඳුම් කීපයක් ගන්න අප මම අන්තිමට ඉවර වුණේ මටම කියලා හරිම cute shoes දෙකකුත් අරන්. ළමයි ඔන්න මම ජිම් එකේ ඇඳුම් රීස්ටොක් කරා. මාස 3ක් නෙමෙයි. almost 3-4 months ඒප්‍රිල් දැන් ඉවරනේ. මාස 4ක් එකම ඇඳුම් සෙට් එක ඇඳලා කිසිම බ්‍රෑන්ඩ් එකක් නැති ඔහේ පොඩයි මම මෙතන ඔයගලන් පේනවනේ හොඳට. ඔහේ ගෙදර තිබ්බ ඇඳුම් ටිකක් එක තමයි ජිම් පටන් ගත්තේ. දැන් ඉතින් මගේ ප්‍රෝග්‍රස් එකක් තියෙන නිසා guys මම හිතුවා මං වෙනුවෙන් බ්‍රෑන්ඩඩ් ඇඳුම් ටිකක් අරගෙන තව ටිකක් මාව මොටිවේට් කරගන්න ඔයගලන්ගේ ආශිර්වාදෙත් එක්ක. So I got myself a branded pair of shoes. එතකොට shorts දෙකකුයි මම හරි ආසල් gym එකට shorts අඳින්න. shorts දෙකකුයි t-shirt එකකුයි ගත්තා. දැන් අපි යන් lunch ගන්න. So guys, for a change I visited a Arabic restaurant this time. මේ restaurant එක guys මම යන පාරෙම තමයි තියෙන්නේ. ඉතින් මම හැමදාම දකිනවා මෙතන ගොඩක් Arabsලා ඒගොල්ලෝගේ dinner එක එහෙම ගන්නවා. ඉතින් මම හිතුවා පොඩි වෙනසකට මේ restaurant එකට ඇවිල්ලා අද මට දෙන treat එක special treat එකක් කරගන්න. So I ordered myself a half chicken charcoal. මොකද මම carbs කන්නේ නැති නිසා මේ ටිකේ මම carbs avoid කරන හින්දා මම හිතුවා හොඳ meal එකක් ගන්න with full of proteins.
started enjoying my meal. ඉතින් ඕගලන්වත් මාත් එක්ක මේ රසවත් meal එක enjoy කරන්න.
guess what guys, මම මේ කෑම වේල හොඳට රස විඳලා ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මම හිතුවා මම ගිහිල්ලා මට තව ට්‍රීට් එකක් කරගන්න. After a long time I got myself a pedicure. මම මාස දෙකකට කලින් වගේ තමයි කරේ pedicure එකක්. ඊට පස්සේ මට busy මං gym යන්න ගත්තා. ඒ වැඩත් එක්ක මට ඇත්තටම මේක මිස් වුණා. ඉතින් මම හිතුවා මට වෙලාව තිබ්බ එකේ මේ වැඩෙත් අදම ඉවර කරගන්නවා කියලා. Today is a happy day. Mama හොඳට කෑවා. shopping ගියා. ඉතින් දැන් ඉතින් ගෙදර යන ගමන් ඊළඟ vlog එක මොකක් වෙයිද? ඊළඟ vlog එකත් ගොඩාක්ම ඉන්ට්‍රස්ටිං vlog එකක් අරගෙන එනවා කියලා මම ඔයගලන්ට පොරොන්දු වෙනවා. ඉතින් thank you මට දෙන ආදරයට. thank you මගේ vlog එක ඔයගලන් හැම වෙලේම බලනවට. ඉතින් ඊළඟ vlog එක ගොඩාක් ඉන්ට්‍රස්ටිං වෙනවා guys. කෑමත් එක්ක ඩයට් එකක් කරන දවස් එක්ක මම ඔයගලන්ට ලස්සනම vlog එකක් අරන් එනවා. ඒ නිසා මගේ channel එක දැම්ම subscribe කරලා notification button එක click කරන්න. මම ඔයගලන්ට ලස්සන short videos උත් අරන් එන්නම්. ඒ අතරම එහෙනම් හැමෝටම ආදරේ.